SLMBB ටෙක් YouTube channel එකට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න 2026 අපිට මෙන්න මේ ඊශ්‍රායල ඉරාන යුද්ධ නිසා තෙල් හිඟයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තෙල් හිඟය නිසා අපිට ඔන්න ආයෙත් පාරක් QR කෝඩ් එකක් කරහා තෙල් ලබා ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මීට කලින් මේ ප්‍රශ්නය ආවේ අපේ රටේ ආර්ථික අර්බුදයක් ආපු වෙලාවක. හැබැයි ඔන්න මේ සැරේ ඉරාන ඊශ්‍රායල යුද්ධ නිසා ලෝකෙනම් බලපාලා තියෙන තත්ත්වය හමුවේ ලංකාවටත් ඔන්න තෙල් හිඟ වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක අපිට මෙන්න මේ QR එකක් ලබාගෙන තෙල් කෝටා එකකට තමයි අපිට තෙල් ගහගන්න සිද්ධ වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකකින් ගේන්නේ කොහොමද මෙන්න මේ QR එක ගන්න, QR එක නැත්නම් රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතා නොකර ඉක්මනටම ගිහින් බලමු කොහොමද අපි තෙල් ගහගන්න QR කෝඩ් එකක් ගන්න කියලා. හරි, අපි දැන් මුලින්ම රෙජිස්ටර් වෙමු. ඉතින් රෙජිස්ටර් වෙද්දී අපිට මුලින්ම යන්න ඕනේ fuelpass.gov.lk කියන වෙබ්සයිට් එකට. ඉතින් මේ විදිහට මේ සයිට් එකට යන්න. ඉතින් මේ විදිහට සයිට් එකට ගියාට පස්සේ ඔයාලට ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න පුළුවන්. මම සිංහල දාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට vehicle registration කියන එක ක්ලික් කරන්න. ඉතින් මම මේ විදිහට ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට එනවා මුලින්ම අපේ NIC නම්බර් එක දාන්න. ඉතින් මෙතනදී ඔයාලට NIC එක පාස්කෝඩ් එක වගේම බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මම NIC එක දාගන්නවා. ඒ වගේම මොබයිල් නම්බර් එකක් අපිට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට OTP එකක් එවන්න කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට OTP එකක් එනවා. OTP එක මේ විදිහට ඇඩ් කරාට පස්සේ අපිට පුළුවන් අපේ මුල් නම සහ වාසකම මේ විදිහට දාගන්න. ඉතින් ඒකත් මේ විදිහට දාගත්තට පස්සේ අපිට පුළුවන් අපේ ඇඩ්‍රස් එක දාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපේ vehicle details ටික පුරවන්න. ඉතින් මෙතනදී අපේ ඉංග්‍රීසි අකුරු ටික දාන්න ඕනේ vehicle number එකේ මුලින්ම. ඊට පස්සේ අපිට පුළුවන් අපේ number එක දාගන්න. ඒත් එක්කම අපිට vehicle එකේ type එක select කරන්න වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් car එකක්ද, three wheeler එකක්ද, bike එකක්ද කියලා select කරන්න. ඒ වගේම අපේ chassis number එක මෙතනට දැම්මට පස්සේ අපිට පුළුවන් වාහනේ dieselද petrolද කියලා මෙතනින් select කරගන්න. ඊට පස්සේ පල්ලෙහා තියෙන ටික් කොටුවට ටික් එක දාලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට register වෙන්න. ඉතින් ඊට පස්සේ තමයි මෙන්න මේ විදිහට login වෙන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මෙතන අපේ phone number එක type කරන්න. අපේ වැඩ කරන phone number එකක් මෙතෙන්ට දෙන්න තියෙන්නේ. ඉතින් මෙතනදී අපි log වෙන එක තමයි කරන්නේ. ඉතින් login වලදී මුලින්ම අපි කලින් fail pass එක ගත්ත number එක තමයි මෙතෙන්ට add කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනදී අපිට එනවා OTP එකක්. ඉතින් OTP එකක් අපේ මේ දීපු phone number එකට එනවා. ඉතින් ඒ OTP එක අපිට පුළුවන් මෙන්න මේ විදිහට add කරන්න. ඉතින් මේ විදිහට අපි අපේ QR එකේ අදාළව අපි OTP එක add කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට ඉන්ධන කෝටාව කළමනාකරණය කියලා අපිට ඔන්න හම්බ වෙනවා අපේ QR එක. ඉතින් මේක තමයි අපේ පරණ registration එකේ QR එක. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් QR එක download කරගන්න. ඉමේජ් එකක් විදිහට නැත්නම් මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් අපිට ගහගන්නත් පුළුවන් කමක් තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා කොහොමද මෙන්න මේ තෙල් ගහගන්න අපි QR කෝඩ් එකක් ගන්න කියලා. ඉතින් ඇත්තට කිව්වොත් මෙන්න මේ QR කෝඩ් එක ගැන ගොඩක් ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ වෙනකොටත් ගොඩක් ලොකු බග්ස් මෙන්න මේ QR කෝඩ් එකත් එක්ක බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. ඉතින් අපි හිතමු ඉස්සරහට මේ ඔක්කොම හරියයි කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් like කරන්න අමතක කරන්න එපා. ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ අදහසත් පල්ලෙහින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. SLMBB Tech YouTube channel එක subscribe කරන්න. මගේ අනිත් social medias like කරන්න, follow කරන්න අමතක කරන්න එපා. ඊළඟ SLMBB Tech review එකකින් ඉක්මනටම හම්බෙමු.